සුබ උදෑසනක් අද ජූලි මාසයේ 26 වෙනිදා සාමාන්‍ය සමයේ 17 වෙනි ඉරිදා. අදත් පෞසිගේ සති දෙකේම වගේ ඉරිදා දේව වචනය තුළ සුබ වදන දේව රාජ්‍ය කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට පැහැදිලි කරලා දෙනවා. අද ඇත්තටම කියනවා නම් උපමා තුනක් එකට ප්‍රකාශ වෙන දවසක්. අද දේව රාජ්‍ය නැත්නම් ස්වර්ග රාජ්‍ය සමාන කරනවා ක්‍රිස්තුස් වහන්සේ නිධානයකට, ඒ වගේම මුතු ඇටයකට, ඒ වගේම මසුන් පිරුණු දැලකට. දැන් මේ තුනේම හරි ලස්සන විශේෂයක් තියෙනවානේ. ඒ තමයි මේ නිධානය අයිති කරගන්න යන කෙනා නිධානයේ වටිනාකම දන්න නිසාම තමා සන්තක සියල්ල විකුණා මේ නිධානයේ තියෙන ඉඩම මිලදී ගත්තයි කියලා කියනවා. ඊළඟ කතාවෙත් ඊළඟ උපමාවෙත් මුතු ඇටය අයිති කරගන්න එයාගේ හැම දේම අතහැරලා ඒ මුදලින් මේ මුතු ඇටය මිලදී ගත්තයි කියලා සඳහන් වෙනවා අර පුද්ගලයා. තුන්වෙනි උපමාවෙත් මේ දැලේ තියෙන හොඳ මාළු ටික අයිති කරගන්න ඕන හින්දා මහා දැලට අහුවෙච්ච මේ විශාල මාළු ප්‍රමාණයෙන් නරක මාළු ටික අයින් කරලා හොඳ මාළු ටික ගත්තයි කියලා සඳහන් වෙනවා. මේ තුනේම යම්කිසි සමානත්වයක් තියනවා නේද? මොකක්ද? නිධානය, මුතු ඇටය, හොඳ මාළු ටික අයිති කරගන්න නම් යමක් නැති කරගන්නම වෙනවා. යමක් අයින් කරගන්නම වෙනවා. නිධානය අයිති කරගන්න තමා සන්තක සියල්ල විකුණනවා වගේ ඔබේ මගේ ජීවිතයේ ඇත්තටම අපි ජේසුව අයිති කරගන්නවා නම්, ඇත්තටම ස්වර්ග රාජ්‍යය කියන මහා ධන නිධානය ඔබට අයිති කරගන්න ඕන නම් නරක දේ අයින් කරන්න වෙනවා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ඔයාගේ ජීවිතෙන් අයින් කරන්නම වෙනවා. ඒකයි මේකයි දෙකම තියාගන්න බෑ. හොඳ මාළු ටික තියාගන්න නම් නරක මාළු ටික දැලෙන් අයින් කරන්නම වෙනවා. ඔබේ ජීවිතේ තියෙන නරක මාළු ටික මොනවද? ඔබේ ජීවිත කතාව ඇතුලේ තියෙන වැරදි පැති ටික මොනවද? ඔය අඳුර නසා ගන්න නැතිව, ඔය අඳුර විනාශ කරගන්න නැතිව ඔබට කියන්නට බෑ මට ස්වර්ග රාජ්‍යය අයිති කියලා. අද දවස පුරා උත්සාහ කරන්න. ජේසුව ඔබට ඇත්තටම වටිනවා නම්, නිධානයක් වගේ නම් දේව රාජ්‍යය ඔබට ඇත්තටම ඔබේ ජීවිතෙන් නරක දේ අයින් කරන්න අද දවස පුරාමත් ඔබේ ජීවිතේ පුරාමත් උත්සාහ කරන්න. යහපත් ඉරු දිනක් වේවා. ජේසු පිටයි.